සුබ දවසක් හැමෝටම. ඉතින් ඔන්න වෙනද වගේම අද ගෙනත් තියෙනවා ලස්සන වීඩියෝ එකක්, ලස්සන ස්ට්‍රැටජි එකක් ගෙනත් තියෙනවා ඔයාලට. මේ වීඩියෝ එකෙන් ඉතින් මැලේසියන් SNR වල වීඩියෝ එකක් තමයි ගෙනත් තියෙන්නේ. ඉතින් පහුගිය දවස් ටිකෙන් වීඩියෝස් ගොඩාක් ගෙනල්ලා තියෙනවා. ICT, SMC, ඊට පස්සේ order flow trading, footprints වල order flow වලට include footprint charts. ඒ වගේ readings ඒවා මේවා ගොඩක් කතා කරලා තියෙනවා. හරිද? මැලේසියන් SNR වල ගෙනල්ලා තිබ්බා. price actions, time analysis ඔය වගේ ගොඩක් දේවල් ගැන බං කතා කරලා තියෙනවා. ඉතින් වීඩියෝ බලන්න පුළුවන් ප්‍රොෆයිල් එකේදීත්. ඒ වගේම මතක් කරනවා ප්‍රොෆයිල් එකේ තියෙනවා ඔයාලට බයෝ එකේ තියෙනවා අපේ group link එක. මේකේදී ඔයාලට හැමදාම ඔයාලට අප්ඩේට්ස් ගන්න පුළුවන්. ඒ වගේම තව මේ වගේ වීඩියෝස් ගැන දැනගන්න පුළුවන්. වගේ ගොඩක් opportunities forex වගේම crypto ගොඩක් opportunities ගන්න පුළුවන්. මිස් කරගන්න හොඳ නැති group එක. join වෙන්න බයෝ එකේ තියෙනවා link එක. එහෙම නැත්නම් comment section එකේ ඇති මම link එක දාලා තියෙනවා. ඒකෙන් join වෙන්න. අද කතා කරන්නේ top entry strategy එකක් ගැන. මෙන්න මේ මැලේසියන් SNR වල. ඉතින් ඔයාලා දන්නවා මම හැමදාම ගේන වීඩියෝස් ඔයාලට ගොඩක්ම YouTube එකේවත් බලා ගන්න ලැබෙන්නේ නැති ගොඩක් top level advanced level ගෙනවත් ගේන strategies. ඉතින් මේවා පට්ටම advanced ඔයාලට මේකෙන් ඔයාලට අනිවාර්යයෙන්ම profitable side එකට එන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔන්න තවත් මැලේසියන් SNR වල entry setup එකක් ගෙනත් තියෙනවා. ඔයාලට මේවා YouTube එකේ නම් බලා ගන්න ලැබෙන්නේ නැහැ. හරිද? right. ඉතින් මේක හැදලා තියෙන්නේ මේ මැලේසියන් SNR වල. මම බලනවා මැලේසියන් SNR වලදී මෙන්න මේ 3 ටැප් කියන එක. හරිද? 3 ටැප් කියන එකත් එක්ක 3 ටැප් කියන එකත් එක්ක අපි කී එක 3 ටැප් කියන එකත් එක්ක අපිට කී එක මෙන්න මේ කී එකට ඔයාලට පුළුවන් ඕනම සපෝට් කී එකක් ඕනම රෙසිස්ටන්ට් කී එකක් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ කියන්නේ ඕනම POI එකක් වුණත් හරිද? ඔයාලට POI එකක් ඕන FVGs, OBA, mitigation block, propulsion blocks ඕන එකක්. ඔයාලට මේකෙදි මේ කී එක කියන එකද පාවිච්චි කරන්න පුළුවන්. හරිද? හරි. එතකොට මේකේ වෙන්නේ මොකද්ද? මේකේ වෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම දෙයක්. 3 ටැප්. ඒ කියන්නේ අපි මෙන්න මෙතනට ගිහලා මෙන්න මේ ලයින් chart එක. මේ chart එකේ ලයින් chart එක දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් තැන් තියෙනවා මාකට් එකේ. මෙන්න මෙහෙම ඇවිල්ලා. හරිද? මෙන්න මෙහෙම ඇවිල්ලා. ඒ කියන්නේ මෙන්න මෙතන ඉඳලා ලයින් chart එකේ මෙතන ඉඳලා මෙහෙම ඔයා මෙතන මේ ගන්නත් ඕන මේ උඩම එකේ මෙතන තියෙන මෙන්න මේ රේ කියලා. මේක අරගෙන මෙහෙම මාක් කරාම තුන් පාරක් මෙහෙම ටැප් වෙලා තියෙන පොයින්ට්ස්. අනිවාර්යයෙන්ම මේක ලයින් chart එක දාලා තමයි ඔයා බැලුවේ යුත්තේ. මෙන්න මේ වගේ 1යි 2යි 3යි. මෙන්න මේ වගේ තුන් පාරක් ටැප් වෙන. ඒ කියන්නේ මේ වගේ දෙපාරක් එකම ලයින් එකේ ටැප් වුණාට පස්සේ මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ තුන්වෙනි පාර ටැප් කරාම අනිවාර්යයෙන්ම 90%කම සම්භාවිතයක් තියෙනවා මෙතනින් මාකට් එක උඩට යන්න. මේකේ high probability setup එකක් වෙන්නේ ඔයාගේ අනිත් knowledge එකත් කියන්නේ time එකකට ඇවිල්ලා බලන එක. වගේම ඔයා දන්න අනිත් knowledge එකත් පාවිච්චි කරොත්. ඔයාට කිසිම knowledge එකක් නැත්තම් ඔයාට මම කියලා දෙන්නම් ඒත් කොහොමද බලන්නේ කියලා. හරිද? හරි. එතකොට ඒ වගේම මෙන්න මේ 3 එහෙම නැත්නම් මෙන්න මේ third tap එක දෙනකොට මාකට් එකේ third tap එක දෙන point එකේ තියෙන්න ඕන මෙන්න මේ key එක. දැන් මේක ඔයාලට පේනවා පල්ලෙහෙන් තමයි හදලා තියෙන්නේ. එහෙනම් ඔයාලට මෙතනදී support එකක් identify කරගන්න පුළුවන්. හරිද? ඔයා හිතන්නකෝ මේක නිකන් FVG එකක් කියලා. ඔන්න FVG එකක් කියලා ගමුකෝ. FVG එකක් අරන් තියෙනවා මෙන්න මෙතන PDR එකේ. ඔය FVG එකේ tap කරද්දී බලන්න මෙන්න මේ previously මේ වගේ ray line එක ඇඳලා පස්සේ ඔයාට 3 tap එකක් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවද කියලා. අන්න එතකොට ඔයාට entry එකට යන්න පුළුවන්. හැබැයි උතන tap කරා ගමන් entry එකට යන්නේ නැහැ. හරිද? මේකද අපි මේ time alignment එකකටත් එනවා. දැන් ඔයා හිතන්නකෝ ඔයා මේ මාක් කරන්නේ 15 minute කියලා. 15 minute නම් මෙන්න මෙතන ඔයා ඇඳපු TL එක. ඔයා අඳින TL එකේ ටැප් කරන්නත් ඕන 15 minute time frame එකේ. ඕක ටැප් කරන first candle එක. ඕක ටැප් කරන first candle එක අනිවාර්යෙන්ම මේ trend line එකේ යටට මේ trend line එකේ යටට ටිකක් wick කරලා close වෙලා තියෙනවා. හරිද? trend line එකේ යටට ඒ කියන්නේ මෙතන මෙහෙම ටැප් කරා මෙන්න මේ trend line එකේ යටට මෙන්න මේ වගේ මෙන්න මෙහෙම wick කරලා close වෙන්න ඕන. ඕක ටැප් කරන first candle එක. ඕක ටැප් කරන first candle එක. හරිද? එතකොට ඔයාගේ TL එක ඒ වගේම මාකට් එක ඇවිල්ලා ටැප් වෙනවා FVG එක. මේ FVG එක මෙහෙම තියෙන්න පුළුවන් මෙහෙම තියෙන්න පුළුවන් සපෝට් එක. ඒක කිසි අවුලක් නෑ. මේක අපි ගන්න සපෝට් එකක් විදියට. හරිද? එතකොට ඔයා මාකට් එක දකින්නේ කොහොමද? ඔයා මාකට් එක දකින්නේ දැන් third tap එක දෙද්දිනේ අපි ගන්න මෙහෙම එකපාරක් ටැප් කරලා දෙපාරක් ටැප් කරලා මෙහෙම ඔන්නෝම එනවා. තුන්වෙනි පාරත් ඒ time frame එකෙන්ම ඔතන ටැප් කරන candle එක ක්ලෝස් වෙනකන් ඉන්න ඕනේ. ඒක ක්ලෝස් වෙන්නත් ඕන මෙන්න මේ TL එකෙන් පල්ලෙහාට වික් කරලා TL එකෙන් පල්ලෙහාට වික් එකක් දාලා
ක්ලෝස් වෙන්න ඕන. ඊට පස්සේ ඔයාලට එන්ට්‍රි එකට යන්න පුළුවන් SL එක මෙන්න මේ POI එකට යටින් තියලා. හරිද? ඒ කියන්නේ මෙහෙම එන්ට්‍රි එක අරගෙන මෙන්න මේ POI එකට යටින් මෙන්න මේ වගේ. ඒ කියන්නේ ඔයා ගත්ත කී මේක කී එකක් වෙන්න පුළුවන්. මොකක් හරි කී එකක්. ඒ කියන්නේ කී ලෙවල් එකක් වෙන්න පුළුවන්. නැත්තම් zone එකක් අපි කතා කරලා POI zone එකක් වෙන්න පුළුවන්. මෙහෙම තියලා ඔයාට එන්ට්‍රි එක ගහන්න පුළුවන්. මෙන්න මේ highs වලට උඩ තියෙන low resistance වලට ඔයාට ටාගට් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම නැත්නම් මෙන්න මේ ළඟම තියෙන liquidity points වලට. හරි. ඕකේ. මගේ අනිත් වීඩියෝ සීරීස් එකක් ගිහලා අනිවාර්යයෙන්ම watch කරන්න. ඒ වගේම ඔයාලට මෙතනට extra confirmations ගොඩක් ගන්න පුළුවන්. ලස්සන modules ටිකක් කතා කරලා තියෙනවා. ලස්සන theory ටිකක් කතා කරලා තියෙනවා. ඒකටත් යන්න. හරි. මම හිතන ඔන්න ඕක ඔයාලට තේරෙන්නේ නැති කියලා. මම යන්නම් live market explanation එකකට. right. ඕකේ අපි යමු. මම මෙතන මේ entry වල before afters මම group එකට දාලා ඇති ගිහින් බලන්න පුළුවන් ඔයාලට. හරි. මෙන්න මෙතන අරන් තියෙනවා. හරිද? මෙන්න ඔතන අරන් තියෙනවා. මේක මම බැලුවේ ළමයි 15 minutes වලදී. ඔය ටිකක් higher time frame බලන තරමටම ගොඩක් හොඳයි. හරි. ඔන්න වැඩි ලස්සනට වෙලා තියෙනවා මෙතන. බලන්න. මෙතන මේ VSS කියලා මම මාක් කරලා තියෙන්නේ Malaysian SNR වලදී මම use කරන හොඳ support එකක්. හරිද? එතකොට ඕක තමයි මම කිව්ව key එක. හරි. දැන් line chart එක දාගන්න. හරි. මම market එකට එනකොට market එක තිබ්බේ කොහොමද? market එක තිබ්බේ මෙන්න මෙහෙම වගේ තිබ්බේ market එක. ඔන්න ඔහොම තමයි market එක තිබ්බේ. එතකොට බලන්න මෙන්න මෙතන key එක තියෙනවා. alright. මෙතන 1යි 2යි. දැන් ඔන්න third tap එක එන්නේ. අන්න third tap එක කියන එක තියෙනවා. නේද? මම ආයෙත් මතක් කරනවා මේව ඔයාලට YouTube එකේ බලා ගන්න ලැබෙන්නේ නැහැ මේ විදියට. හරි. third tap එක. දැන් එහෙනම් ඔන්න 15 minutes පන්දනේ බලන්න ඕන. මෙන්න මේ line එකෙන් චුට්ටක් බොඩි එක ඇවිල්ලා තිබ්බ එක ගණන් ගන්න එපා. line එකෙන් පල්ලෙහාට market එක වික් කරලා තියලා මෙන්න මේ line එකෙන් ඒ කියන්නේ line එකෙන් උඩ වගේ තමයි ගොඩම වෙන්නේ. මෙතන චුට්ටක් ඇවිල්ලා දෙනවා. ඒක වැඩි ගණන් ගන්න එපා. close වෙන්න ඕන බොඩි එක. කියන්නේ rejection එක බලනවා. හරි ඒ දේ වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේක inducement එක විදිහට මට ලස්සනට ගන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඔන්න එක්සල් දේවල් වැදගත් වෙන පොයින්ට් එක. ඊට පස්සේ මේ කැනල් එක ක්ලෝස් වෙනත් එක්කම මම එන්ට්‍රි එකට යනවා. මෙන්න මෙතනින් SL එක තියලා. මෙතනින් SL එක තියලා. හරි එතකොට මෙන්න මේතන මාකට් එක ආවේ bearish පැත්තට. හැබැයි bearish market එකේදී මොන්න up trend එකට එන්ට්‍රි එකක් ගන්න යන්නේ. ඒකයි powerful. strategy එකේ powerful නේ. හරි අපි බලමු ඔන්න කොහොමද play වෙන්නේ කියලා. දැන් ඔන්න එන්ට්‍රි එක ගත්තා right? ඊළඟ කැනල් එක ඕපන් වුණා. මෙන්න මේ වගේ උඩට ගියා මම මෙන්න මෙතන උඩම external range liquidities target කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔය entry එක market එකේ වැදුනේ. ඉතින් අපි තව එකක් බලලා වීඩියෝ එක දික් වෙන නිසා end කරමු වීඩියෝ එක. හරි තව එකක් බලලා අපි end කරමු වීඩියෝ එක. line chart එක දාලාම බලමු. එතකොට අපිට මෙන්න මෙතන වල බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා නේ. එතන චුට්ටක් එහෙට මෙහෙට වෙලා තියෙන හැබැයි එහෙම අවුලක් නැහැ. නමුත් ඔයා දැන් මේක අලුතින් පාවිච්චි කරන්නනේ. ඒ නිසා ඔයාට එහෙම ක්ලීන් නෑ වගේ නම් ඔයා හොඳටම ක්ලීන් තැනක් ගන්න. ඒක ප්‍රශ්නයක් නෑ. මට මෙතන පේනවා. ලස්සනටම දීලා තියෙනවා මේ බලන්න. එතන ලස්සනට ඇවිල්ලා තියෙනවා. හරි. එතකොට මෙතන ඔන්න 3 ටැප් එක. මේ 1යි 2යි දැන් තමයි එන්නේ. ඒ වගේ මෙතන තියෙනවා මාකට් එකේ හොඳ OB එකක්. මට මෙතනදී මෙන්න මේ වික් එක ගන්න පුළුවන් බොලිෂ් OB එකක් විදියට. අන්න ඒක මාකට් එක මොකක් විදියටද? සපෝට් එකක් විදියට. අපි ඕක අයින් කරලා ඒක ගන්නෙ නැතුව අපි ගමුකෝ මෙන්න මෙතන තියෙන මෙන්න මේ සපෝට් එක. මේක ගමුකෝ අපි සෙන්නාර් වලින්ම බලමුකෝ. නේද? එලිෂන් සෙන්නාර් වලින්. ඔන්න කී එක. මෙතන තියෙනවා හොඳ කී එකක්. නේ? V type support එකක් තියෙනවා. හොඳ කී මම මේ ගැනත් වීඩියෝස් ගොඩක් ගෙනත් තියෙනවා ගිහින් බලන්න. වීඩියෝ එකකින් ගෙනත් තියෙනවා. හරිද? ඔන්න කී එක තියෙනවා. right? ඔන්න කී එක තියෙනවා අපිට. ඒ වගේම 3 tap එක මෙතනින් එනවා. මේ කැනල් එක ක්ලෝස් වෙනකන් ඉන්නවා 15 minutes. ඔන්න කැනල් එක ක්ලෝස් වෙලා දිනවා. ඔයාලට පේනවා වික් කරලා තියෙනවා. මෙන්න මේ ලයින් එක ආසන්නින් චුට්ටක් මේ වෙලා තියෙනවා. හැබැයි ඔතනින් උඩ ක්ලෝස් වෙනා නම් ගොඩක් හොඳයි. නමුත් ඒක වැඩි ගැටලුවක් වෙන්නේ නැහැ. අපිට මෙතන buy confirmation එකක් තියෙනවා. හරි දැන් අපිට පුළුවන්කම තියෙනවා ඊළඟ කැනල් එකකින් entry එක ගන්න. SL එක තියද්දි ඔයාලට මෙන්න මේ previous මෙතන නැත්නම් චුට්ටක් මෙහෙම පල්ලෙහාන් තියෙන ටාගට් කරනවා මෙතන බලන්න ඊට පස්සේ කෙලින් මාකට් buy තමයි යන්නේ. ඉතින් මේවා ළමයි මේ ඔයාලා profitable වෙන්න බලාගෙන මම ඔයාලට ගේන concepts මේ වගේ ඔයාලට අදන ගොඩක් support එකක් වෙනවා කියලා. අනිවාර්යයෙන්ම comment එකක් දාන්න නම් අමතක කරන්න එපා. තව මේ වගේ videos ඒතකොට තමයි මම ගේන්නේ. like කරන්න යාළුවන්ට බලන්න අනිවාර්යයෙන්ම share කරන්න වීඩියෝ එක. හැමෝටම බලන්න share කරන්න. ගොඩක් වැදගත් වෙයි. මොකද loss වෙලා ඉන්න කෙනෙක්
කොට ට්‍රේඩිං වලින් වාහන පෙන්නලා ට්‍රේඩිං කෝසස් කරන කට්ටිය ඉන්නවා නේද? ඊට පස්සේ වෙන අයියලාගේ යාළුවගේ මෙයාලගේ බයික් පෙන්නලා මිනිසුන් අන්දන කට්ටිය ඉන්නවා. ඔය වගේම මිනිස්සු අන්දන කට්ටියට බැනලා රීච් එක හදාගෙන කෝස් 6000 8000 ප්‍රොමෝට් කරන කට්ටිය ඉන්නවා. මේ මාකට් එක පොඩවල් කියලා හිතන් ඉන්න. හැබැයි කවදාවත් මේ වගේ ලස්සන වීඩියෝ එකක් බලා ගන්න ලැබෙන්නේ නැහැ. යල් පැනපු වීඩියෝම YouTube එකෙන් බල බල දාන කට්ටිය තමයි ඉන්නේ. එහෙම වුණා. නමුත් ඔන්න බලන්න ප්‍රොෆිටබල් කන්සෙප්ට් එකක් මෙතනදී කතා කරලා තියෙනවා. තව මේ වගේ වීඩියෝස් ගොඩාක් ගේනවා. ඒවත් දැනගන්නවා ගෲප් එකට ජොයින් වෙන්න පල්ලෙහා තියෙනවා. එහෙනම් ගිහින් එන්න සුබ දවසක්. මම හිතනවා මේ වීඩියෝ ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. කමෙන්ට් එකක් දාන්න නම් අමතක කරන්න එපා. තව මේ වගේ වීඩියෝස් ගොඩක් ඕන නම් හાર્ට් වැස්සක් දාන්න කමෙන්ට්ස් විදියට. එතකොට ඔයාලට තව මේ වගේ වීඩියෝ එකක් ඊළඟට අනිවාර්යෙන්ම ගේනවා. මීටත් වඩා ඉම්ප්‍රූව් කරපු එකක් ගේන්න. එහෙනම් සුබ දවසක්. මම මාස්ටර් ඇනලිස්ට් ඉන්ස්ටිටියුට් එකෙන් සිතු විජේසූරිය. ජය වේවා.